හැමෝටම අයිබෝවන්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ එයා කම්ප්‍රෙෂර් එක වතුර අයින් කරන්නේ කොහොමද කියලා. මොකද මේක ටික දවසක් පාවිච්චි කරනකොට මේක ඇතුලේ වතුර එකක් හැදෙනවා. ඔන්න ඔය පේන ඇනෙන් තමයි එතන ඇතුලේ පිරලා තියෙන වතුර අයින් කරන්නේ. ඒකට මම අඬුවක් තමයි පාවිච්චි කරන්නේ. අඬුවෙන් අල්ලලා ඔක ඉස්සරලාම ගලව ගන්න ඕන. ටිකක් බුල් කරපුවම අතින් කරකව ගන්න පුළුවන්. සමහරක් වෙලාවට ඕගොල්ලෝ දැනන් ඉන්නත් නැතුව ඇති නේද මෙහෙම වතුර පිරෙනවා කියලා. ඔන්න බලන්නකෝ. ඔන්න ඕකේ ඇතුලේ යන්නේ උඩ ඔය ඒකේ මඩ වගේ තියෙනවා. මඩ කියන්නේ ඇත්තටම මලකඩ තමයි තට්ටුවක් බැඳලා තියෙන්නේ. මොකද මට මේකේ වතුර ටික දවසකින් අයින් කරන්න බැරි වුණා. ඔය පේනව නේද? අතේ ගෑවෙනවා. හරි මඩ වගේ මඩ කියන්නේ මලකඩ තියෙන්නේ. ඕක ඇලන්කයක් භාවිතා කරලත් ඔය ඇනි ගලව ගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න ඊට පස්සේ ඇතුලේ තියෙන වතුර හරියට මලකඩ පාරට තමයි ඉන්නේ. ආ බලන්න. ඒ කියන්නේ ඇතුලේ මට ටික දවසක් පරක්කු වුණා ඕක සුද්ධ කරන්න. ඒකයි ඒක නිකන් ඇතුලේ දැන් වතුර තිබිලා ඇතුලේ මලකඩ වගේ ඇදිලා තියෙන්නේ. බලන්න කොච්චර තියෙනවද කියලා. වැඩි දවසකුත් නෙමෙයි ඉතින්. නිකන් තිබ්බට හැදෙන්නේ නැහැ. පාවිච්චි කරනකොට තමයි හැදෙන්නේ. බලන්න කොච්චර වතුර තියෙනවද කියලා. අපේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප එකතු වෙලා තමයි ඔච්චර වතුර ගොඩක් ඇදිලා තියෙන්නේ. බලන්න තාම තියෙනවා. සෑහෙන වතුර ගොඩක් තියෙනවානේ. ඊට පස්සේ ඔහොම ඔන්න ඔය යන්නේ හයි කරලා තද කර ගන්නවා. හරි බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හම්බෙමු.